ඒක අපි බලන්න යන්නේ මේක ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා. මේකේ ත්‍රිකෝණයේ සංඛ්‍යාව බලද්දී අපි අනිවාර්යෙන් බලන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මේ මුදුන. මේ මුදුනේ කීයක් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. මේ මුදුනයි මේ අඩියයි අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ මුදුනයි අඩියයි සමග ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා ගණන් කරන්න අපි 1 2 3 කියලා ගණන් කරලා මේ ටික එකතු කළා නම් එතන අවශ්‍ය සංඛ්‍යාව වෙනවා. එතකොට මෙතන තියෙන්නේ 6යි. ඒ කියන්නේ මෙතන තියෙන අඩිය මේක මුදුන වෙන්නේ මෙතන. එතකොට මෙතන 1යි 2යි 3යි කියලා බලලා මේ ත්‍රිකෝණ ඇතුලේ ත්‍රිකෝණ තුනක් 6ක් තියෙනවා. ඊට පස්සේ අපි මේ කොටු ඇතුලේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා අපි බලමු. මේක මෙහෙම වෙන් කරලා අරගන්න ඕනේ. අරගත්තට පස්සේ මෙතන මුදුන 4ක් තියෙනවා. ඒක මතක තියාගන්න ඕනේ. මේ මුදුනට අදාළ අඩිය වෙන්නේ මේක. එහෙනම් මෙතන තියෙන්නේ මේ ත්‍රිකෝණ ටික අපි අඩි කළාම මෙතන 3ක් වෙනවා. ඒ වගේම මේ අඩියට තව මුදුනක් වෙනවා. මේක මේ මුදුනේ මෙහෙම 1 2 කියලා දාලා කවුන්ට් කරාම මෙතනට 3ක් වෙනවා. ඒ වගේම දැන් මේ අඩිය වලම මේ අඩියට මේ මුදුන වෙනවා. එතකොට මේ ත්‍රිකෝණය ඇතුලේ අපි බැලුවම අතන 3ක් වෙනවා. මේ විදිහටම මේ අඩියට තව මුදුනක් වෙනවා මේක. එහෙනම් මෙතනට අපි කරනවා තව 3ක් වෙනවා. එතකොට මෙතන ඔක්කොම 12ක් තියෙනවා. අතන 6යි. ඔක්කොම එකතු කළාම 18යි. ඒ වගේම මෙතන මේ ත්‍රිකෝණ එකතු කරගන්න ඕන වෙනවා. එතකොට ඔක්කොම 19යි.